ඒ අතීත දඹදිව උත්තර පංචාල නුවර බ්‍රහ්මදත්ත කියලා රජ කෙනෙක් රාජ්‍ය කළා. එතුමාට හිටියා හරිම නුවණක්කාර. ඒ වගේම කපටි පුරෝහිතෙක්. ඒ වට බමුණා. දවසක් උදේ පාන්දර මාලිගාවේ සුවඳ පහන් එළිය නැත්තේ. එන් මල් වලින් සරසපු සිරියහන දිහා බලාගෙන කේවට්ටයා මෙහිම කල්පනා කළා. මේ මහා සැප සම්පත් මේ යස ඉසුරු වෙන කාගේද? චූලනී බ්‍රහ්මදත්ත රජතුමාගේ. චූලනී බ්‍රහ්මදත්ත රජතුමා මුළු දඹදිවටම අගරජ කළොත් කොච්චර හොඳද? එහෙම වුණොත් මට පුළුවන් මුළු දඹදිවටම අග්‍ර පුරෝහිතයා වෙන්න. මේ කපටි අදහස හිතේ තියාගෙන උදෑසනම කේවට්ටයා රජතුමා ළඟට ගියා. දේවයන් වහන්සේ, නුවර ඇතුලේ කියන්න බැරි රහසක් තියෙනවා. අපි මඟුල් උයනට යමු. යහපති. රජතුමා ආරක්ෂක සේනාව පිටත තියලා කේවට්ටයත් එක්ක උයන ඇතුලේ තියෙන මඟුල් සල්ගල උඩ ඉඳගත්තා. මේ වෙලාවේ මහෝෂධ පඬිතයන්ගේ ගිරවා මේක දැකලා සල්ගහේ අතු අතරේ හැංගුණා. දේවයන් වහන්සේ, ඔබ වහන්සේගේ කන මේ පැත්තට ලං කරන්න. මේක සතර කන් මන්ත්‍රණයක්. මේක වෙන කෙනෙක් අහන්න හොඳ නෑ. මම කියන විදිහට කළොත් ඔබතුමාට පුළුවන් මුළු දඹදිවටම රජ වෙන්න. දේවයන් වහන්සේ, අපි සේනාව රැස් කොටගෙන පළමුවෙන්ම කුඩා නුවරක් අල්ලගමු. මම කුඩා රහස් දොරෙන් ඇතුළු නුවරට ගිහින් ඒ රජුරවන්ට කියන්නම්. රජතුමනි, ඔබලා අපි සමග සටන් කරලා වැඩක් නැහැ. ඔබලා අපට යටත් වුවහොත් ඔබලාගේ රාජ්‍ය ඔබලාටම අයිති වන්නේය. හැබැයි ඔබ අප සමග සටන් කළහොත් අපට විශාල සේනාවක් ඇති නිසා නිසකවම පරදිනවා. ඔවුන් මා කියූ ලෙස නොකළහොත් සටන් කර මරණයට පත් කරලා ඔවුන්ගේ සේනාවත් අරගෙන අනිත් නුවරට යමු. ඒ නුවරත් එසේම යටත් කරගෙන මුළු දඹදිවම යටත් කරගමු. පසුව ජයපානය කරන්නයයි කියා 100ක් රජදරුවන් අපේ නුවරට ගෙන්වගමු. ඉන්පසු ඔවුන්ට විස සහිත රාබොන්නට දී මරණ ගඟට තමා 100ක් රාජධානියක් කරගමු. මෙසේ කළහොත් ඔබතුමා මුළු දඹදිවටම අගරජ වන බව නිසැකයි. තොප කී ලෙස කරමි. රජතුමනි, මේක කිසිවකු දැනගන්න හොඳ නැහැ. යහපත් නැකතකින් ඉක්මනින්නම නික්මෙනු මැනවි. කේවට්ටයෝ, තෝ හිතුවද මේක සතරකන් මන්ත්‍රණයක් කියලා? දැන් මේක සයකන් මන්ත්‍රණයක්. ආයෙත් මේක අටකනකට ගිහින් ගොඩක් අය දැනගනී. කේවට්ටයාගේ උපාය අසාගත් ගිරවා වහාම ඒ බව පණ්ඩිතයන්ට දැන්වීමට මියුළු නුවර බලා ඉගිලී ගියා. රහසක් නම් උරහිසට පාත්වීම ගිරවාගේ සිරිතයි. එදා පණ්ඩිතයන්ගේ උරහිසට පාත් වූ නිසා එය රහසක් බව දැන අමරාදේවිය ඇතුළු පිරිස එතැනින් ඉවත් වුණා. සබඳ, තොප විසින් කුමක් දක්නා ලද්දේද? කුමක් අසන ලද්දේද? දේවයන් වහන්සේ, මම මුළු දඹදිවම ඇවිද්දා. වෙන කිසිම තැනක බලක් දැක්කේ නෑ. උත්තර පංචාල නුවර චූලනී බ්‍රහ්මදත්ත රජුරුවන්ගේ කේවට්ටයා රජුරුවන්ව උයනට එක්කන් ගිහින් සතරකන් මන්ත්‍රණයක් කළා. මම ඒ ඔක්කොම අහගෙන හිටියා. රජුරුව ඒකට කැමති වුණාද? එසේත් තොරතුරු දැනගත් මහෝෂධ පණ්ඩිතයන් වහන්සේ ගිරා පෝතකයාට බොහෝසේ සත්කාර කළා. මීයෙන් හැදූ විලඳ කවා, මී පැන් පොවා, බෙහෙත් තෙලින් පියාපත් පිරිමැද, මුදු ඇතිරිලි දැමූ රන් කූඩුවක සැකපෙව්වා. කේවට්ට මා මහෝෂධ පණ්ඩිත් බව නොදනී කිසිසේත් මා ඔගේ උපාය සිදු කිරීමට ඉඩ නොදෙමි. මහෝෂධ පඬිතුමා වහාම තම නුවර ආරක්ෂා කිරීමට පියවර ගත්තා. ඔහු අනකලා නගරයේ සිටින දුප්පත් ජනතාව පිටතට යවා පිටත සිටින ධනවත් පවුල් පදිංචි කරවන ලෙසට. මේ අතර කේවට්ටයාගේ උපදෙස් පිට චූලනී රජු මහා සෙනගක් පිරිවරාගෙන රජවරුන් 101ක් යටත් කරගත්තා.
ආචාරිනී අපට ඉතිරිව ඇත්තේ වේදේහ රාජ්‍යය පමණයි. අපි දැන් මේ රාජ්‍යයත් අල්ලා ගනිමු. අරගෙනම අපි ජයපැන් බොමු. එපා දේවයන් වහන්සේ. ඒ ගැන සිතන්නවත් එපා. මහෝසද පණ්ඩිත මහා නුවණැත්තෙක්. අනික මිථිලාව කියන්නේ හරිම පුංචි රාජ්‍යයක්. අපට මේ ජයග්‍රහණය හොඳටම ඇති. කේවට්ටයාගේ දැඩි විරෝධය නිසා චූලනී රජු ඇතුළු පිරිස මිථිලාව අත්හැර යලිත් පංචාල නුවරටම ගියා. මේ බව චරපුරුෂයෙක් වහාම පණ්ඩිතයන්ට හසුනක් මගින් දැනුම් දුන්නා. නුඹ වහාම ආපසු යන්න. ඔවුන් ගිහින් කරන දේ ගැන මට දිගටම තොරතුරු එවන්න. අනෙක් වශයෙන් උත්තර පංචාලයේ ඉදි වූ මහා ජයපැන් මණ්ඩපය රා සහ මස් වලින් පිරී ඉතිරී ගියා. නමුත් ඒ උත්සව සිරියට කේවට්ටයාගේ මරණීය උගුල රහසින් ක්‍රියාත්මක වුණා. මේ අතරතුර මහෝෂධ පණ්ඩිතතුමා වහාම ක්‍රියාත්මක වුණා. යෝධයන් 10 දෙනා රහස් කුටියට කැඳවුවා. බඳිනි. චූලනී රජ මහා සාදයක් සූදානම් කර ඇත. තොප වහාම එහි යව. සාදයේ මැදට පැන අපේ වේදේහ රජතුමාට ආසනයක් කෝ කියා මහා හඬින් රණ්ඩු කරමු. ඉන්පසු ජයපැන් සාදය විනාශ කර නැවත වේදේහ රාජ්‍යයට පැමිණි. යෝධයෝ සියලු දෙනාම පංචාල දේශය කරා පිටව ගියා. මේක වෙන් කළේ අපේ රජතුමාට. තොපි කාගේ සේනාවද? අපි එහෙම රජෙක් අහලා නැහැ. කොපේ රජුට කෙලවරෙහි අසුනක් ගනිව්. අපේ රජුට මේ අසුන දුන්නේ නැත්තම් තොපිට රාබොන්න දෙන්නෙත් නැහැ. මස් කන්න දෙන්නෙත් නැහැ. ද කෝපය මඟුල් මඩුව දෙවනත් කළා. රස මසවුලු සහ රාසැලි මොහොතකින් විනාශ වී ගියා. ඔවුන් නැවතත් සිය පුරවරය බලා පියමන් කරන්නේ තවත් මහා සටනක පෙරනිමිති ඉතිරි කරමිනි. මහෞෂධ පණ්ඩිතයන්ගේ නුවණින් සුරාපානය විනාශ වූ නිසා චූලනී රජු සෙසු රජදරුවනුත් දැඩි කෝපයෙන් පසු වුණා. තිලා නුවර වටලා ඒ වේදේහ රජුගේ හිස ගසා දම. ඒ මත හිඳගෙන අපි සැවම එක්ව ජයපානය වමු. දේවයන් වහන්සේ මේ වේදේහගේ බලයක් නොව මහෞෂධයන්ගේ නුවණයි. ඒ නුවණ පරදවන්න කාටවත් බැහැ. මේ ගමන නවත්වන්න. ඒ මහෝසධයා මුණා කරන්නද? කේවට්ටයාගේ බස් නොවසා අටලොස් අක්ෂෝහිනියක් සේනාව සමග චූලනී රජු මිථිලා නුවර වට කිරීමට සැරසුණා. පිටතින් ඇසෙන මහා ഘോഷාව කුමක්දයයි හරිහැටි නොදත් සේනක ඇතුළු පණ්ඩිතයන් රජු අභියසට පැමිණ මෙසේ කීවේය. දේවයන් වහන්සේ අසන්නාර මහා ഘോഷාව එකත මහා කෝලාහලයක් වගේ. ඒ කුමක්ද කියා අපි දන්නේ නැහැ දේවයන් වහන්සේ. මේ කලබලේ හොයලා බැලුවොත් හොඳයි නේද? දේවයන් වහන්සේ පණ්ඩිතයන්ගේ බස් අසා සැකේන කවුළුව විවෘත කළ වේදේහ රජු ගල් ගැසුණිය. මුළු නුවරම සතුරන්ගෙන් වැසී ගොසිනි. මරණ බිය රජුගේ හදවත පසාරු කළේය. බ්‍රහ්මදත්තයන් දැන් අප හැම මරලා දමාවි. දේවයන් වහන්සේ අප දැන් කුමක්ද කරන්නේ? මේ අතරතුරේදී මහෝෂධයන් වේදේහ මාලිගාවට පැමිණියා. බියෙන් ඇලලුණු රජමැදුරට මහෞෂධ පණ්ඩිතයන්ගේ පැමිණීම මරණ බියෙන් සිටි රජුට මහත් අස්වැසිල්ලක් වුණා. මා පුතණුවන් මහෞෂධ මා ගලවා ගැනීමට නුඹ හැර වෙන කවුරුත් නැහැ. චූලනී රජුගේ අතිවිශාල සේනාද පමණක් නොව ඔගේ බුද්ධි බලය ගැනද වේදේහ රජු මහෞෂධයන්ට පහදා දුන්නේ දැඩි බියකිනි. අග්‍රගණ්‍ය පුරෝහිතයන් 10 දෙනෙකුගේත් තලතා දේවියගේත් නුවණින් සන්නද්ධ වූ චූලනී රජු ඉදිරියේ තමන් අන්ත අසරණ වී ඇති බව රජතුමා මහෞෂධයන්ට පැවැසුවේ වෙවුලන හඬිනි. දේවයන් වහන්සේ බිය නොවන්න. නුඹ වහන්සේ සුවසේ රාජ්‍ය පාලනය කරන්න. සතුරු උවදුර මම දුරු කරන්නම්. මෙසේ පවසා මහෝෂධ පණ්ඩිතයන් වේදේහ මාලිගයෙන් පිටතට පැමිණි සිය අභිමතය එලෙසින්ම ක්‍රියාවට නැන්වීමටයි. පණ්ඩිතයන්ගේ අනපරිදි නගරය පුරා අනබෙර නාදය පැතිරගිය. ඒ සතුරන් මුලා කිරීමේ මහා උපක්‍රමයක ආරම්භයක් ලෙසටයි. නුවරින් නැගෙන
ප්‍රීති ഘോഷා චූලනී රජුගේ කෝපය තවත් වැඩි කළේ. සිය සේනාව අවත සිටියදී මියුණු නුවර වැසියන්ගේ මේ අසාමාන්‍ය හැසිරීම ඔහුට මහත් ප්‍රහේලිකාවක් වුණා. අටලොස් අක්ෂෝහිණී සේනාවක් වටලා සිටියදී මොවුන්ට කිසිදු බියක් නැත. ජය පැන් බොමින් බෙර ගසමින් මොවුන් නටන්නේ කෙසේද? දේවයන් වහන්සේ, මා කුඩා රහස් දොරකින් නුවරට ගියෙමි. මේ උත්සව සමරන ජනතාව ගැන මා ඇසූ විට ඔවුන් කීවේ රජුට කුඩා කළ සිටම දොළදුකක් ඇති බවයි. එනම් සතුරු රජවරුන් විශාල සේනාවක් සමග පැමිණියහොත් සත්දිනක් මුළුල්ලේ සැනකෙළි පැවැත්විය යුතු බවයි. වහාම මේ නුවරේ සැම පවුරක්ම සැම දොරටුවක්ම සැම බලකොටුවක්ම බිඳ දමා සුළු වසුළු කරනු. රජ අනින් වියරු වැටුණු සේනාව මියුළු නුවර බිඳ දමනු රිසියෙන් මහා බලයකින් පවුරු වෙත කඩා වැදුනා. ඔවුන් සිතුවේ කිසිදු බාධාවකින් තොරව නුවර පහසුවෙන් අල්ලාගත හැකි බවයි. නමුත් මහෞෂධයන්ගේ උපාය සතුරා දවා අලු කළා. පවුරු මතින් ඇදහැළුණු රත්වැලි සහ මඩ ප්‍රහාරය හමුවේ සතුරු සේනාවට මියුළු පවුර අසලටවත් ළඟා විය නොහැකි වුණා. යෝධයන්ගේ උසුළු විසුළු හා රත්වැලි ප්‍රහාරයෙන් වැටකෑ සතුරු සේනාව දැඩි පිලිස්සුම හා ව්‍යාකූලත්වයෙන් පස්බෑමට ලක් වුණා. දේවයන් වහන්සේ, අපට මේ නගරය අල්ලන්න සිතන්නවත් බැහැ. අහසින් එන කෙනෙකුවත් ඇතුළු වීමට ඉඩ දෙන්නේ නැහැ. ආචාර්යනි, අපි දැන් කුමක්ද කරන්නේ? නුවර අල්ලගන්නවා තියා පවුර ළඟටවත් යන්න පුළුවන් කෙනෙක් මාගේ සේනාවේ නැහැ. රජතුමනි, අපි නුවර ජල මාර්ග නවත්වා දමමු. පිපාසයෙන් මිනිසුන් හෙම්බත් වූ විට වැඩි දවසක් නොගොස් නුවර දොරටු විවෘත කරයි. සතුරන්ගේ මේ රහස් සැලසුම චරපුරුෂයකු මාර්ගයෙන් මහෝෂධ පණ්ඩිතයන් වෙත ළඟා වුණා. කේවට්ට මහල්ලා තවමත් මා මහෝෂධ පණ්ඩිත් බව නොදනි. එසේ සිතූ පණ්ඩිතයන් වහාම ක්‍රියාත්මක වුණා. හැටරියන් උණදණ්ඩක් පලා ගැට ඉවත් කර හිමාලයේ පස් හා බීජ පුරවා නැවත සකස් කළා. එදින රැහිම එම උණදණ්ඩ මුදුනේ විශ්මිත ලෙස අලංකාර මලක් පිපී තිබුණා. පසුදින මේ විශ්මිත මල දැක මුළු නුවරම මවිත වුණා. පණ්ඩිතයන්ගේ අනින් සේවකයෝ චූලනී රජුට නින්දා කරමින් එම මල පවුරෙන් පිටතට විසික් කළා. ඒයි බ්‍රහ්මදත්ත සෙබළුනි, මේ මල් ඔළුවේ ගහගෙන මේ දණු කාපල්ලා බඩගින්නේ නොමැරි. සතුරන් මවිතව සිටියදී ඔවුන් අතර සැඟවී සිටි මහෝෂධයන්ගේ චරපුරුෂයෙක් ඔව චූලනී රජුට පෙන්වීමට රැගෙන ගියා. දේවයන් වහන්සේ බලන්න, මෙතරම් දිග ඇඹුල මලක් හා දණ්ඩක් මා ජීවිතයට දැකලා නැහැ. වහාම මැන බලනු. දණ්ඩ මැන බැලූ පසු චරපුරුෂයා කී බොරුවට රැවටුණු රජු ජල මාර්ග නවත්වා නුවර එල්ලීමේ අදහස අත්හැර දැම්මා. දේවයන් වහන්සේ, මියුළු නුවරට බාහිරින් එන වීසහල් සැපයුම අපි වහාම නවත්තමු. බඩගින්න උහුලාගත නොහැකි වූ විට ඔවුන්ම නුවර දොරටු අපට විවර කරයි. සතුරන්ගේ මේ රහස් සැලසුම චරපුරුෂයකු මාර්ගයෙන් මහෝෂධ පණ්ඩිතයන් වෙත ළඟා වුණා. මහෝෂධ පණ්ඩිතයන් වහාම ක්‍රියාත්මක වුණා. යෝධයන් ලවා පවුර මුදුනේ මඩ අතුරා වී ඉස්සා. එක රැයකින් පවුර මුදුනේ ඉසින ලද වී පැලවී මුළු පවුරම නිල් පැහැති වලාකුලක්සේ දිස්සුණා. පසුදා උදෑසන මෙය දුටු චූලනී රජු අර පවුර මුදුනේ නිල් පාටින් පෙනෙන්නේ කුමක්ද? දේවයන් වහන්සේ, ගොවියපුත් මහෝෂධ ඉදිරියේදී ඇතිවිය හැකි අනතුර කලින්ම දැකලා මුළු රටේම වී නුවරට ගෙනල්ලා. ඒ නිසා ගෙවල් වල වී පිරিলা ඉතිරිලා. ඉඩ මදි වෙලා පවුරටයි පාරටයි විසිකරපු වී තමයි ඔය පැලවෙලා තියෙන්නේ. වී සහල් නවතා නම් අපට මියුළු නුවර වටලන්නට බෑ. තොපේ ඒ උපක්‍රමයක් නිෂ්ඵල වුණා. කලබල වෙන්න එපා රජතුමනි. මල් ළඟ තව උපායක් තියෙනවා. අපි මියුළු නුවරට දර ගෙනියන එක නවත්තමු. කැලෑ නැති නිසා උයා ගන්න බැරිව ඔවුන් නුවර අපට බාර දෙයි. කේවට්ටයාගේ මේ උපක්‍රමයක් චරපුරුෂයෙක් ලවා කලින්ම දැනගත් මහෝෂධ පණ්ඩිතයන් වහාම ක්‍රියාත්මක වුණා. නුවර ඇතුලේ දර නැහැ කියලා හිතුවට
මහෝෂධයන්ගේ අනිනියෝධයන් මේවා අරන් උයා කාපල්ලා කියමින් මහා ලී කඳන් සතුරන්ගේ ඇඟටම විසිකලා. ඒ දර්ශනය හා චරපුරුෂයා නැවත කියූ බොරුව අසා බොහෝ සෙයින් කෝපයට පත්වුණු චූලනී රජු කේවට්ටයාට බැනවැදුනා. තගේ ඔය උපායත් අසාර්ථකයි. ඕක අත්හැරලා දාන්න. කේවග්ගයා යළිත් තමන්ගේ උපායක් පැවසීමට තැත් කළත් රජුගේ මතය වූයේ මියුළු නුවර හැරදා යාමයි. දේවයන් වහන්සේ අපි දැන් පලා ගියොත් මහා ලැජ්ජාවකට හසු වෙන්න වෙනවා. යුද්ධයක් නොකර විදේහ රාජ්‍ය අල්ලා ගැනීමට කදිම උපායක් තියෙනවා. වහා කියව ආචාර්ය. මෙය ධර්ම යුද්ධය වෙයි. පණ්ඩිතයන් දෙදෙනාගෙන් එකෙකු අනෙකාට වැඳපු කළ වැඳුම් ලබපු පාර්ශවය දිනන්නේ. මේ ගැන නොදන්නා මහෝෂධයෝ ආචාර දන්නා නිසා ඇවිදින් මට වඩා බාලයකුන් නිසා මට වඳිනු ඇය. එහෙයින් අපට නිසක ජයවන්නේ. ඒ උපාය ඉතා යහපත්. හෙට දවසෙහි ධර්ම යුද්ධය පවත්වනු ඇත. මේ පුවත රැගෙන වහාම වේදේහ රාජ්‍යයට ගිය චරපුරුෂයා වේදේහ රජු ඉදිරියේ මේ ධර්ම යුද්ධය ගැන පවසා සිටියා. කේවට්ටයාගේ මේ කූට උපාය කල්තියාම දැන සිටි මහෞෂධ පණ්ඩිතයෝ මෙසේ කල්පනා කළා. මා මෙයින් පරාද වුවහොත් එය මගේ පණ්ඩිතකමටත් විශාල අපහාසයක්. මා ඒ කේවට්ට මහල්ලා නිසැකවම පරාජය කරමි. මෙසේ අධිෂ්ඨානය ඇතිකරගත් මහෝෂධ පණ්ඩිතයෝ රජුන් සංසුන් කර ධර්මයුද්ධ මණ්ඩපය අලංකාර ලෙස සරසන්නට කටයුතු කළා. මේ අතර නිවට කේවට්ටයා නොසන්සුන් සිතින් යුතුව නැගෙනහිර දිශාව දෙස බලමින් හෙට දවස උදාවන තුරු නොයිවසිල්ලෙන් බලා සිටියා. පසුවදා උදෑසන අවදි වූ මහෞෂධ පණ්ඩිතයෝ සුවඳ පනින් ස්නානය කොට අමරා දේවිය විසින් සාදා දුන් ප්‍රණීත ආහාර අනුභව කළා. ඉන්පසු ඉතා අගනා කසි සලුවකින් සැරසී වේදේහ රජතුමා බැහැදකින්නට පිටත්ව ගියා. රජුගේ අවසරය ඇතිව ශක්‍ර දෙවියන් තමන්ට ලබා දුන් ඒ අගනා අෂ්ටවංක මාණික්කය සියතටගත් මහෞෂධ පණ්ඩිතයෝ තමා හා සමවයස් ඇති යෝධයින් පිරිවරාගෙන අගනා රථයකින් ඔල්වරසන් මැද ධර්ම යුද්ධය පැවැත්වෙන මණ්ඩපය කරා පිටත්ව ගියා. මේ අතර කේවට්ටයා මහෝෂධ පණ්ඩිතයන් පැමිණෙදැයි බලමින් කොකෙකුමෙන් හිස උස්ස පෙරමඟ බලමින් හිටියා. සිරිවර්ධන සිටානන්ගේ මහෞෂධ නම් පුත්‍රයා මොහුයි. මහෞෂධ පණ්ඩිතයන්ගේ තේජස ඉදිරියේ පෙරමඟට නොගොස් සිටීමට නොහැකි වූ කේවට්ටයා ගොස් පණ්ඩිතයන්ව පිළිගත්තා. මෙතැනට හිස් අතින් පැමිණීම නුසුදුසු බැවින් මම යමක් රැගෙනීමට සිතා මෙම අනගි මාණික්කය ගෙනාවෙමි. මෙසේ කියා මාණික්කය දුම් පසු එහි බර දරාගත නොහැකි වූ කේවට්ටයාගේ අතින් එය බිම වැටුණි. යෙහෙත් මාණික්කයට ඇති ලෝභකම නිසා කේවට්ටයා මහෝෂධයන්ගේ පාමුල නැවී එය අහුලා ගැනීමට උත්සාහ කළා. නුවණ නැති කේවට්ටය ඔබ මාතින් වැඳුම් ගන්නට සිතනවාද? නැගී සිටු ආචාරිනී මම බාලේමි යයි පවසමින් මහෝෂධ පණ්ඩිතයෝ කේවට්ටයාට සරදම් කර ඔහුව බොටුවෙන් අල්ලා යැතට තල්ලු කළා. මේ අතර බිම වැටුණු අෂ්ටවංක මාණික්කය මහෞෂධ පණ්ඩිතයන්ගේ මිනිසුන්ම අහුලා ගත්තා. කේවට්ටයා විසින් මහෞෂධ පණ්ඩිතයන්ගේ පාවඳින ලද්දේ කියන පුවත ජනයා අතර ගින්නක්සේ පැතිර ගියා. මේ අතර අපගේ කේවට්ට ආචාරීන් මහෞෂධ පණ්ඩිතයන්ගේ පාමුල වැඳ වැටුණා. අපට ජයග්‍රහණයක් නැහැ. අපගේ ජීවිත බේරාගෙන වහාම පලා යමු. මෙසේ කියූ බ්‍රහ්මදත්ත රජු 100ක් රජදරුවන් සමග නැවත උත්තර පංචාල නුවර බලා පලා යන්නට පටන් ගත්තේය. මම ගොවිපුත් මහෞෂධට වැන්දේ නැහැ. වඳින කෙනෙක් ලේ පෙරාගෙන පස්කාගෙන වඩීද? අවලස්සන බමුණු මහල්ලා. තොප ධර්ම යුද්ධ කරනවා කියා ගොස් මුණුබුරෙකු තරම්වත් නොවන එකෙකුට වැන්දද? මම ඒ ගොවිපුත් මහෞෂධට වැන්දේ නැහැ. හොඳට බලපියව්. වඳින කෙනෙක් මේ වගේ බිම වැටිලා පස්කාගෙන වඩීද? ඒ කපටියා මට වටිනා මාණික්කයක් පෙන්වලා මාව රැවැක්තුවා. මට වංචා කළා. එසේ කපටිබස් දොඩා යොදුන් 3ක් දුරට පලා ගිය මහා සේනාව නැවත හරවාගෙන කේවට්ටයා යලිත් වරක් මියුළු නුවර වටලෑවා. ඉඳින් මේ මහා සේනාවේ එක් අයකු එක් පස් පිටක් බැගින් නගරයේ අගලට දැම්මොත් ඒ අගල පිරී ගොසි නගර පවුරටත් වඩා ඉහළට පස් කන්දක් ගොඩ ගැසෙනු නොඅනුමානය. බෝධිසත්වයන් වහන්සේගේ ප්‍රඥා මහිමයත් අපිරිමිත කුසල් බලයක් නිසා ඒ මහා සේනාවේ කිසිවකුට හෝ අගලට එක් පස් පිටක්වත් දැමීමට නොහැකි වී සිටි තැන්හිම ගල් ගැසී සිටියායයි එදා අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට මෙසේ දේශනා කොට වදාළසේක.